හයි ඕගොල්ලෝ දන්නවනේ මම අඹ අන්නාසි වගේව ගොඩක් මේ අච්චාරු කරනවා කියලා. ඉතින් මම මේ සැරේ ඕඩර් කරා ඒකෙන් චට්නි. ඉතින් මම පයිනැපල් චට්නි ගත්තා මේ කින්සා කියන පේජ් එකේ දැකලා ඒකයි මේ මැංගෝ පිකල් එකකුයි. හරිද? මම ගොඩක්ම අර ෆ්‍රෙෂ් අච්චාරු තමයි මෙච්චර කාල ගොඩක් කෑවේ. මේ සැරේ හිතුවා පොඩක් වෙනසක් කරලා බලන්න. ඉතින් මේ මං හිතන්නේ මේක තමයි මේ මං ගොඩක් ආසයකට පිකල් වලට වඩා චට්නි. හැබැයි නිකන් කන්න තමයි මම නම් ආස. වෙනත් ඒවා එක try කරලා බලන්න ඕනේ. සුවඳයි ඉතින්. අනේ රසයි. සැරයි රසයි. මහරි ජින්ජර් රසකුත් තියෙනවා මේ. හරිම ෆ්‍රෙෂ්. අන්නසි කෑල්ල හැපෙද්දි තේරෙනවනේ හරිම ෆ්‍රෙෂ් මේක තියෙනවා. කිසිම අර පරණ ගතියක් නැහැ. සොයෝනේ. මේක තල තෙල් කහ මිරිස් විනාකිරි අප. ඒව තමයි දාලා තියෙන්නේ. රස්මරසයි. ඊළඟට බලමු මැංගෝ පිකල් එක කොහොමද කියලා. හොඳයි. ඒක නම් ගොඩක් වෙනස්. මම වෙනදට කාලා තියෙන අඹ වලින් හදලා තියෙන වෙනත් දේවල් වලට වඩා ගොඩක් වෙනස්. මේක හැබැයි නිකන් කනවට වඩා වෙන මොනවා හරි ඒ කියන්නේ රොටි වගේ නැත්නම් බත් වගේ එක හොඳ වෙයි මං හිතන්නේ. අඹ වල තියෙන වෙනස්ම රහක් මං මෙහෙම කියන්නේ මේ වගේ වෙනස් විදිහට කාලම නැහැ. අඹ වල ඇඹුල් රහ තියෙනවා. මේකේ ගොඩක් ස්පයිසස් එක තියෙන්නේ. ඒක නිසා අර මේ සාමාන්‍ය පිකල් එකකට වඩා ගොඩක් මේ වෙනස් රහක් මේකේ තියෙන්නේ. මේක හොඳම රහරිත් එක්ක කන්න. ඉතින් මං ගොඩක් මාස මේ පයිනැපල් චට්නි එකට ඔයගොල්ලෝ 19 ටැග් වෙලා තියෙන පේජ් එකට මේ මෙසේජ් එකක් දාන්න. ඒගොල්ලෝ ඩිලිවර් කරනවා. මොනිමල සරයි. මේක වෙන මොනවා හරි එකත් කාල් බලගන්න හරිනේ.